ටෝක් විත් රෂියා අද ඔයාලත් එක්ක කතා කරන්නේ ලංකාවෙන් රෂියාව වලට එන්න බලන් ඉන්න බහුතරයක් වෙනුවෙන් ඔයාලා දැනගන්න මොන කතන්දරයක්. ඒ කියන්නේ මේ වීඩියෝ එක ඇත්තටම මම කරන්නේ මෑත මේ සතියක් දෙකක් මාසයක් වගේ ඇතුළත මට සෝෂල් මීඩියා හරහා ආපු මැසේජස් මම බලලා ඉතින් පළවෙනි දේ තමයි රෂියාව වලට ගොඩ දෙනෙක් එන්න try කරනවා ලංකාවේ. මොකද එන්න ලේසි නිසා. ඉතින් පළවෙනි දේ තමයි ගොඩක් ආදරෙන් වලට කියන්න ඕන කිසිම වෙලාවක තව කෙනෙක් කියන නිසාවත් ඔයාට එන්න ලේසි නිසාවත් ඔයා රෂියාව වලට එන්න එපා. මොකද රෂියාව වලට ඇවිල්ලා අනාථ වෙලා කරගන්න දෙයක් නැතුව උරුතු පිටින් වීසා එකක් නැහැ, රෙජිස්ට්‍රේෂන් එකක් නැහැ, ඉන්න තැනක් නැහැ, ජොබ් එකක් නැහැ. ඉතින් මෙහෙම ඉන්නවා සෑහෙන පිරිසක් රෂියාව වල. ඉතින් මේ වීඩියෝ එක බලන කට්ටිය ඇති, ඒ විදිහට මට මැසේජ් කරපු කට්ටියත් ඇති. ඉතින් ඔයාලා දන්නවා ඇත්තම සිටුේෂන් එක. රෂියාව වලට ගොඩ දෙනෙක් එනවා ටුවරිස්ට් වීසා, ජොබ් වීසා, ඊට පස්සේ බිස්නස් වීසා, විසිට් වීසා. ඉතින් මෙන්න මේ වීසා මාරම ඩේන්ජරස් කැටගරිස් තියෙනවා. මොකද ඔයාලට මෙහි ඇවිල්ලා පළවෙනි දේ තමයි ඔයාලා රෂියාව වලට ආවට පස්සේ නිදහසේ ඉන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා ආවොත් විසිට් වීසා වලින් ඔයාලට රෂියාව වල විසිට් කරන්න විතරයි පුළුවන්. ඉතින් ජොබ් කරලා ඊට පස්සේ වෙන වෙන දේවල් කරන්න කිව්වොත් ඔයාලා අහුනොත් එහෙම අනිවාර්යෙන්ම ඔයාලට වෙන කන්ට්‍රීස් වල දැන් ඔයාලා හිතනවා වගේ යුරෝප් වල වගේ ඔයාලට රිෆියුජි එකක් ගහලා දීලා ඔයාලට මාසෙ ගාණක් දීලා ඔයාලට ඉන්න හැකියාවක් තියෙනවා නම් ඇත්තටම හොඳයි. නමුත් එහෙම කරන්නේ නැහැ රෂියාව වල. රෂියාව වල ඒ පැත්තෙන් රූල්ස් ගොඩක් තදයි. ඒක නිසා ඔයාලා වුණොත් අනිවාර්යෙන්ම ඔයාලට ජේල් එකට යන්න වෙනවා. එහෙම නැත්නම් දඩයක් ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම ඩිපෝට් හරි එන්ට්‍රි බෑන් එකක් හරි අනිවාර්යෙන්ම ඔයාලට හම් වෙනවා. ඒක නිසා ඔයාලා රෂියාව වලට එනවා නම් ස්ටුඩන්ට් වීසා ඇත්තටම යම් තාක් දුරට සාර්ථකයි. හේතුව ඔයාලට පළවෙනි දේ ඔයාලට වීසා එකක් හම් වෙනවා ගැරන්ටි. ඉතින් ඉන්න තැනක් හම් වෙනවා. ඔයාලට ගැරන්ට් කෙනෙක් ඉන්නවා, යුනිවර්සිටි එකක් තියෙනවා. ඉතින් මේ ටික නිසා ඔයාලට යම් කිසි දුරකට හැකියාවක් තියෙනවා රෂියාව වල සෙටල් වෙන්න. ඉතින් අනිත් වීසා ඇත්තටම ජොබ් වීසා ආපු කට්ටිය එහෙම දන්නවා ඔයාලා කොහොමද ආවේ, කොච්චරක් වියදම් කරාද, ඉතින් ඔයාලගේ මාසේ ආදායම කොච්චරද කියලා ඔයාලා දන්නවා. ඉතින් ওই වගේ මාසේ ආදායමක් ගන්න, සැලරි එකක් ගන්න ඇත්තටම ලොකු ගාණක් වියදම් කරලා රෂියාව වලට එන්න එපා. හරිද? ඉතින් මෑත කාලේ මට මැසේජ් කරපු කට්ටිය ඉන්නවා ටුවරිස්ට් වීසා වලට ලක්ෂ 20 18 එහෙම දුන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒක නිසා ඇප්ලයි කරන්න එපා. කිසිම වෙලාවක ඔයාලා කවුරු හරි කිව්වොත් අවුලක් නැහැ, වැඩ කරන්න පුළුවන්, කේස් එකක් නැහැ, හරිද, පොලිස් කේස් නැහැ, ඒවා තනිකරම බොරු කතන්දර. ඉතින් ඔයා මෙහෙ ඇවිල්ලා ඒ වගේම වැඩ කරොත් අනිවාර්යෙන් කොයිම වෙලාවක හරි ඔයා අහු වෙනවා. ඉතින් ඔයාලට හැමදාම බේරලා ඉන්න බෑ. ඉතින් ඒක නිසා සල්ලි දීලා ඇවිල්ලා හොරෙන් ඉන්න, බයෙන් ඉන්න උවමනාවක් නැහැ. ඒක නිසා ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන කට්ටියටත් කියන්න තියෙන්නේ ඔයාලට ස්ටඩි කරන්න අයිඩි එකක් නැත්නම් එන්න එපා රෂියාව වලට. මොකද ගොඩක් රටවල් වගේ නෙවෙයි රෂියාව වල තියෙන්නේ වෙනම සිස්ටම් එකක් තියෙන්නේ, වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙන්නේ. එතකොට ස්ටුඩන්ට් කෙනෙකුට කරන්න පුළුවන් දේවල් තියෙනවා, කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඔයාලා ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා නිකන් බොරුවට ඔයාලගේ ජීවිතේ අවුරුද්දක් හරි පස්සට යන එක විතරයි වෙන්නේ. ඉතින් ඔයාලා මොන වීසා එකකින් ආවත් ඔයාලට අනිවාර්යෙන්ම රෂියාව වල ලැන්ග්වේජ් එක කතා බහ කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඔයාලව ගෙන්නන කෙනා හරි ගෙන්නන ඒජන්සි හරි අනිවාර්යෙන්ම ඔයාලට කියයි අවුලක් නැහැ, කිසි ගැටලුවක් නැහැ. ඔයාලට යන්න පුළුවන්, ඔයාලට වීසා එකක් මේ වීසා එකෙන් වැඩ කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට ඔයාලව ඒ විදිහට ඔයාලව ටගල් කරනවා. ඒක නිසා මෙන්න මේ කතන්දර බහුතරයක් අතරම වෙන්නේ ලොකු සිටි වලට යනකොට. ඉතින් ඒක නිසා ෆේක් ඩොකියුමන්ට්ස් තියෙනවා, ෆේක් වීසා තියෙනවා. ඉතින් ඔයාලව රවට්ටලා සල්ලි ගන්න මිනිස්සු ඉන්නවා බහුතරයක්. ඒක නිසා හරිම පරිස්සමෙන් ඔයාලා වැඩ කරන්න ඕන. ඉතින් ආපු කට්ටිය දන්නවා, ඉන්න කට්ටිය දන්නවා. ඉතින් ඒක නිසා අලුතෙන් කියන්න ඇත්තටම උවමනා නැහැ. මම මේ ඇත්තටම කතා කරන්නේ ලංකාවෙන් එන්න බලන් ඉන්න කට්ටියට. ඉතින් ඒක නිසා
ජොබ් වීසා වලින් ඔයාලා ඇවිල්ලා රූබල් 50000ක් 55000ක් අරගෙන ඉතින් ඔයාලට දවස් සාමාන්‍ය 25ක් 27ක් 28ක් වැඩ කරන්න ඕන. පැය 12ක් 15ක් වැඩ කරන්න ඕන. ඉතින් මේ වගේ සිටුේෂන් එකක් ඇත්තටම ජොබ් වීසා වලක් තියෙනවා. ඒක නිසා ආපු කට්ටිය දන්නවා කොච්චර අමාරුද කියලා. ඉතින් ඒ වගේ කට්ටක් ගන්න බෑ නම් ඇත්තටම මග දාලා එරලා යන්න එන්න එපා කොහොමවත් ඔයාලට වැඩක් නැහැ. ඉතින් සල්ලි ඉතුරු කරගෙන ඔයාලා ලංකාව ඇතුලේ මොන හරි දෙයක් කරගන්න එක ඇත්තටම ඊට වඩා හොඳයි. එහෙම නැත්නම් වෙන කන්ට්‍රි එකක් බලන එක ගොඩක් හොඳයි. රෂියා කියලා කියන ඇත්තටම හොඳ රටක්. ඉතින් ඔයාලව වැරදි විදිහට පාවිච්චි කරන මිනිස්සු නිසා ඔයාලත් අමාරු වෙනවා. ඒක නිසා රෂියා වල ඉන්න කට්ටියත් අමාරු වෙනවා. ඒක නිසා හරි කල්පනාවෙන් ඔයාලා ඇප්ලයි කරනකොට ඇප්ලයි කරන්න. මොකද ඒජන්සිස් ගොඩක් තියෙනවා. සෑහෙන මේ මෑතකදී මට කතා කරනවා ළමයි. ඉතින් මොස්කව් වල. ඉතින් එයාලගේ ලොකු ගෲප් එකක් ඉන්නවා කියලා කිව්වා. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන ගිය අවුරුද්දේ ඉතින් යුනිවර්සිටි එකේ පේමන්ට්ස් කරලා නැතුව ඒගොල්ලොන්ට කෝස් එක කම්ප්ලීට් කරන්න විදිහක් නැහැ. සර්ටිෆිකේට් එක ගන්න විදිහක් නැහැ. ඉතින් ඒ වගේ සෑහෙන පිරිස් ඉන්නවා මේ කතා කරොත්. ඉතින් මල් ළඟ තියෙනවා දැන් මේ මෑත කාලේ මාත් එක්ක කතා කරපු මෙසේජ් කරපු කට්ටිය. ඉතින් ඒගොල්ලෝ කොච්චර අසරණ වෙලාද තියෙන්නේ කියලා ඇත්තටම තේරෙනවා. රටකට ආපුවාම පළවෙනි දේ තමයි රටකට ආපුවාම තියෙන්න ඕන අපිට වීසා එකක්. අපිට නීත්‍යානුකූලව ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඉන්න තැනට රෙජිස්ට්‍රේෂන් එකක් ලියාපදිංචියක් හදාගන්න පුළුවන් වෙන්න ඕන අපිට ඕනම තැනක. ඉතින් මෙන්න මේ වගේ කතන්දරවලදී ඔයාලා ගොඩක් අහුවෙනවා. ඉතින් සමහර ඔයාලව ගන්න ඒජන්ට්ලා කියන කට්ටියට ඇත්තටම ඒගොල්ලොන්ටවත් ඉන්න වීසා නැහැ. ඒ නිසා හොඳට හොයලා බලන්න. ඔයා ඇප්ලයි කරනකොට ඔයාව ගන්නේ කවුද? එයා මොනවද කරන්නේ? ඉතින් ඒව අනිවාර්යෙන්ම හොයලා බලන්න. මොකද ගොඩක් මිනිස්සු ඔයාව ගෙන්නන්නේ සල්ලි බලාගෙන. හරිද? ඒක නිසා සමහරට මේ වීඩියෝ එකට ටිපර් වෙන්න ඉඩ තියෙන ඕන තරම් මිනිස්සු. හරිද? ටිපර් වෙයි අනිවාර්යෙන්ම ටිපර් වෙනවා. ඒක මම දන්නවා. ඉතින් ටිපර් වැඩක් නැහැ. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එක ඇත්තටම වැඩක් නැහැ. ඉතින් කමෙන්ට් කියන්නේ සාමාන්‍ය දෙයක්. ඔයා දාන කමෙන්ට් එක අපිට බලන්න විතරයි පුළුවන්. ඒක නිසා ඔයාලා හොඳට ලංකාවේදී හොඳට හොයලා බලන්න. මොකද සල්ලි කිසිම account එකකට දාන්න එපා. කිසිම agreement එකක් නැත්නම් agreement එක කියවන්න බැයි නම් කියවන්න හොඳට කියවලා බලන්න මොනවද ඒගොල්ලෝගේ තියෙන conditions, මොන විදියට දෙවන්නේ, මොන තටද දෙවන්නේ. ඉතින් මෑතකදී මට ළමෙක් message කරනවා එයාව මොස්කෝව වල ප්‍රසිද්ධ යුනිවර්සිටි එකට යවනවා කියලා. අවසානයේ offer letter එක එන්නේ ඒගොල්ලෝගේ වෙන place එකකින්. ඉතින් ඒ වගේ තැන් තියෙනවා සෑහෙන්න. ඒක නිසා හොඳට හොයලා බලන්න. හදිස්සියේ එන්න එපා රටවල් වලට. මොකද රෂියාව වලට විතරක් නෙවෙයි මේක අදාළ වෙන්නේ. ගොඩක් රටවල් වලට අදාළයි. මොකද ඔයා හදිස්සි වෙලා ආවොත් ඔයාලට අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේක බලලා ඔයා මම කියපු කැටගරිස් වලින් ආවොත් කවදා හරි දවසක ඔයා මතක් කරගන්න මෙන්න මේ වගේ වීඩියෝ එකක් මම බැලුවා කියලා. ඉතින් මම මේ ඔයාලට කියන්න හදන්නේ රෂියාව වලට එන්න ඕනේ. හැමෝම එන්න ඕන. අපි දියුණු වෙන්න ඕන. අපි වැඩක් කරගන්න ඕන. නමුත් අපි හරි විදියට එන්න ඕනේ. ඉතින් බහුතරයක් ඉන්නවා මෙහි ඇවිල්ලා ලැන්ග්වේජ් කෝස් එකවත් කරගන්න නැතුව ලැන්ග්වේජ් කෝස් එකවත් කරලා නැහැ. කම්ප්ලීට් කරලා නැහැ. යුනිවර්සිටි වලින් පැනලා ගිහිල්ලා වීසා එකක්වත් නැතුව ඒගොල්ලෝ තව ස්ටුඩන්ට් කෙනෙකුට කතා කරනවා ඔයා එන්න රෂියාව හොඳයි. ඔයාට ගේමක් ගහන්න පුළුවන්. ලක්ෂ 5ක් පඩි ගන්න පුළුවන්. ඉතින් තනිකරම ෆේක්. ඉතින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට කතා කරන්නම් කවුද මේ මිනිස්සු මොනවද කියන්නේ මොනවද කොහොමද වෙන්නේ. ඉතින් ඒ වගේ බර ගානක් ඉන්න ඔයාලා හරි පරිස්සමෙන් සල්ලි ඔයා හරි අමාරුවෙන් සල්ලි හම්බ කරන්නේ. ඔයාගේ දෙමව්පියෝ හරි අමාරුවෙන් සල්ලි හම්බ කරලා තින්නේ ලංකාවේ. ඔයා ණයට අරගෙන වෙන්න පුළුවන්. එකතු කරපු සල්ලි වෙන්න පුළුවන්. ඒ නිසා නිකරුණේ සල්ලි නැති කරගන්න එපා. රෂියාව වලට ඇවිල්ලා ඉන්න තැනක් නැතුව කන්න බොන්න නැතුව රසාවක් නැතුව කාලා කන්නේ වෙන්න එපා. ඒක නිසා හොඳට ඔයා හොයලා බලලා රෂියාව වලට එනවා නම් එන්න. කිසි ගැටලුවක් නැහැ. රට ඇත්තටම හොඳයි. රට අපිට ජීවත් වෙන්න පුළුවන් නිදහස තියෙනවා. ඉතින් දැන් ඔයාලා දන්නවා මේ වෙලාවේ රෂියාව වල තියෙනවා ගැටලු ටිකක් අපේ යුද්ධ කතන්දරෙත් එක්ක. ඒක නිසා සමහර ඒජන්සිස් වලින් මෙන්ෂන් කරලා තියෙන සිටිස් තියෙනවා යුක්‍රේන බෝඩර් එක කිට්ටෝ. ඉතින් මේ පැත්තට ඇත්තටම ඇප්ලයි කරන්න එපා ඔයාලා. මොකද ලයිෆ් එකේ රිස්ක් එකක් එක්ක ඔයාලට ජීවත් වෙන්න වෙන්නේ. ඒක නිසා හොඳම දේ තමයි ඔයා
ඇප්ලයි කරන්න යනකොට 100ට ලක්ෂයක්ම හොයලා බලන්න. කතා කරන්න, ඔයාලා අහන්න තියෙන හැමදේම අහන්න. ඉතින් ඔයාලට මොනවා හරි අසාධාරණයක් වුණොත් කිසිම වෙලාවක පැකිලෙන්න එපා නීතිමය පැත්තෙන් පියවරක් ගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම රෂ්‍යාව වලට එනවනම් ඔයා හොඳට හොයලා බලන්න. ඉතින් අනිත් රටවල් වලටත් එහෙමයි. මොන රටකට ඔයාලා යන්න try කරත් මොන රටකට ගියත් ඔයාලා හොඳට හොයලා බලන්න. මොකද ඔයාලා යන්නේ කොළඹ ඉඳන් නුවරටවත්, නුවර ඉඳන් කොළඹටවත් නෙවෙයි. ඔයාලා යන්නේ ඔයාලා කවුරුත් දන්නේ නැති, කිසිම කෙනෙක් නැති, අඳුරන මිනිස්සු නැති අලුත්ම ප්ලේස් එකකට. ඉතින් ඔයාගේ ජීවිතේ මුල ඉඳන් පටන් ගන්න තැනකට යන්නේ. ඒක නිසා රෂ්‍යාව වලට එන අපේ දුවදරුවෝ, ඊට පස්සේ අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා මේ හැමෝම හොඳට හොයලා බලලා ඔයාලා ඇප්ලයි කරන්න. මොකද අවසානයේ කිසිම කෙනෙක් ඔයානුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ ඔයා සරුණාට පස්සේ. හරිද? ඒක නිසා අනිත් කතන්දරේ සාමාන්‍යයෙන් අපි ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරලා රෂ්‍යාව වලට එනවා නම් අඩුම අවුරුදු 5ක්වත් ඉවසගෙන ඔයාට වැඩ ටික කරගන්න පුළුවන් නම් විතරක් ඔයාලා ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ඔයාට කවුරු හරි කියනවා නම් අවුරුද්දෙන් ගේමක් ගහන්න පුළුවන්, අවුරුදු දෙකකින් ගේමක් ගහන්න පුළුවන් කියලා, ඒවා තනිකරම බොරු කතන්දර. ඉතින් රට ලයිෆ් එක රුසියාවේ වගේම තමයි වෙනත් රටවල් වලට සාපේක්ෂව හැම රටක්ම එක වගේ. අපි අලුතෙන්ම යන නිසා අපිට කිසිම දෙයක් ලේසි වෙන්නේ නැහැ. අපිට සෑහෙන අමාරුයි අපේ ලයිෆ් එක උඩට ගන්න. ඉතින් ඒකට ඔයාට ගයිඩ් කරන්න පුළුවන් මිනිස්සෙක්ගෙන්, ගයිඩ් කරන්න පුළුවන් ඒජන්ට් කෙනෙක්ගෙන් ඔයා ඇප්ලයි කරන්න. මොකද ඔයා රෂ්‍යාව වලට හෝ වෙනත් රටකට ලංකාවෙන් එළියට ගියා කියලා ඔයාගේ ලයිෆ් එක සක්සස් වෙන්නවත්, සක්සස් වෙන්න පටන් ගන්නවත් නැහැ. ඉතින් ඒක නිසා බහුතරයක් ඉන්නවා රෂ්‍යාව වල ඔයාව ගෙන්නන්නේ සල්ලි ගන්න විතරයි. ඒක නිසා ඒකලා අතහැරලා දානවා. අතහැරලා දැම්මට පස්සේ ඔයාට කර ගියා ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ පොලිසියට අහුවෙලා හිරේ ඉඳලා දඩක් ගෙවලා අවසානයේ අවුරුදු 3කට අවුරුදු 5කට බෑන් වෙලා තමයි ඔයාට ආපහු ලංකාවට යන්න වෙන්නේ. ඒක නිසා හොඳට හිතලම තීරණයක් ගන්න. නැත්තම් මම මේ අතර මේ වීඩියෝ එක නෝමල් වීඩියෝ එකක් විදිහට දැම්මේ ඔයාලට මෑත කාලේ මට මම හිතන්නේ මැසේජ් 100කට වඩා ඇවිල්ලා තියෙනවා. ඔය විදිහටම ඇවිල්ලා කර කියා ගන්න දෙයක් ඉන්න තැනක් නැහැ. හරියට ගයිඩින් එකක් නැහැ. ෆස්ට් ඉයර් එක කම්ප්ලීට් කරාට පස්සේ සෙකන්ඩ් ඉයර් එක කරන්නේ මොනවද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. කරන්න තැනක් නැහැ ඒගොල්ලොන්ට. හෙල්ප් එකක් දෙන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා හොඳට හොයලා බලන්න. හොඳට හොයලා බලලා ඔයාලා එන්න. ඉතින් ඇවිල්ලා ඒ වගේ තැනකින් આવුත් ඔයාලට ඉන්න පුළුවන්. ඉතින් මම අර කිව්වා වගේ අවුරුදු 5ක්වත් ඔයාලට ඉන්න බැරි නම් ඇත්තටම මම වැඳලා කියන්නේ ඇත්තටම එන්න එපා. මොකද ඇවිල්ලා අසරණ වෙනවට වැඩිය ඔයාලා අද ඔය ඉන්න තත්ත්වය ගොඩක් හොඳයි. ඒක නිසා ඔයාලා තීරණය කරන්න හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියලා. ඉතින් සමහර මිනිස්සු ඉන්නවා අපි කොච්චර කිව්වත් ඒගොල්ලොන්ට අවශ්‍ය දේ කරන්න. ඉතින් ගැටලුවක් නැහැ. ඉතින් ඒගොල්ලෝ දෙයක් වුණාට පස්සේ තමයි ඒගොල්ලොන්ට තේරෙන්නේ මෙන්න මේ වගේ දෙයක් අපි කලින් අහලා තියෙනවා, මේ වගේ දෙයක් අපි දැකලා තියෙනවා කියලා. ඒක නිසා හොඳට හිතලා බලන්න. සමහර මිනිස්සු ඉන්නවා මම අර කිව්වා වගේ තමන්ට කිසිම දෙයක් කරගන්න බෑ. තමන් කරගෙනත් නෑ කිසිම දෙයක්. හැබැයි ඒගොල්ලෝ ගයිඩ් කරන්න try කරනවා තව කෙනෙකුට අපිට මෙහෙම කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්, අර විදිහට කරන්න පුළුවන් කියලා. ඒක නිසා මේ වගේ මිනිස්සුන්ගෙන් ගොඩාක් පරිස්සම් වෙන්න. ඒවා රෂ්‍යාව වලට ආවට පස්සේ ඔයා හොඳට හිතලා බලන්න. මොකද ඔයා වෙනුවෙන් ඔයා හම්බ කරන ගාන, ඔයා හම්බ කරන සල්ලි ටික කඩා ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. හරිද? ඒක නිසා තනියම ඔයාලට කරගන්න පුළුවන් හැමදේම රටකට අප ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් අපි ජොබ් එකක් කොහොමද හොයාගන්නේ තනියම. ඉතින් මේ වගේ කතන්දර. ඉතින් මේ සමහරට මේ වීඩියෝ එකට කමෙන්ට්ස් එන්න තියෙනවා සෑහෙන්න. මම හිතන්නේ ටිපර් කමෙන්ට්ස් අවුලන්නේ. ඉතින් මට කොහොමද වැඩක් නැහැ. ඉතින් මම ඔයාලට මේ කතා කරන්නේ ලංකාවේදී ඔයාලා ඇප්ලයි කරන්න කලින් සල්ලි ටික බාර දෙන්න කලින් ඔයාලා හොඳට හිතලා බලන්න. 10 වාරයක් හිතන්න. මොකද නැත්තම් ඔයාගේ දෙමව්පියන්ගේ සල්ලි නිරපරාධ තව කෙනෙකුට නිකන් දුන්න වගේ වෙනවා. ඒක නිසා අපි හම්බෙමු අලුත්ම වීඩියෝ එකකින් මම ඔයාලා වෙනුවෙන් කතා කරන ඉස්සරහට. ඉතින් රෂ්‍යාව වල සෑහෙන අත්දැකීම් තියෙන මිනිසෙක් මම ඒ කියන්නේ අවුරුදු ගාණක් ජීවත් වෙන මිනිසෙක් විදිහට මම ලංකාවේ ඉන්න අපේ
කට්ටියට ස්ටුඩන්ට් වීසා හරි මොන වීසා එකක් හරි ඔයාලා එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් හරි විදියට එන්න ඕන. හරි තැනකින් එන්න ඕන. නැත්නම් ඇවිල්ලා නිකන් මොරොට නාද වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හොඳට හිතලා බලන්න ඔයා මේ සැප්තැම්බර් ඉන්ටේක් එකට ඇප්ලයි කරනකොට මොකද මම මේ වීඩියෝ එක දැන් දාන්න හිතුවේ සැප්තැම්බර් ඉන්ටේක් එකට ඔයා ඇප්ලයි කරන්න කලින් ඔයා හොඳට හොයන්න. හොඳට හොයලා බලන්න යුනිවර්සිටි එක මොකක්ද? අපි කීයක් ගෙවනවද? මතක ඇතුව ඔයාලා යුනිවර්සිටි එකට පේ කරාට පස්සේ ඔයාගේ ඒජන්ට්කින් හරි ඒජන්සියෙන් හරි අනිවාර්යෙන් පිල් එකක් ඉල්ල ගන්න. මොකද ගොඩාක් ඒජන්සිස් වලින් කරන්නේ නැති දෙයක් තමයි. ඒගොල්ලෝ ඔයා ෆුල් පේමන්ට් එක ඒජන්සියට ගෙව්වට ඒගොල්ලෝ පේමන්ට් කරන්නේ නැහැ. හරිද? ගොඩක් තැන්වල වෙන දෙයක් තමයි half payment එක. ඒ ඔයාලා දන්නේ නැහැ අවසානයේ ඔයාලට ගෙවලා තියෙන half payment එකක් ඔයාලට සල්ලි ගෙවලා නැහැ කියලා ඔයාලා දන්නේ. ඉතින් මෙහෙට ඇවිල්ලා මාස 6-7ක් ගියාට පස්සේ තමයි ඔයාලා දන්නේ පේමන්ට් එක කරලා නැහැ කියලා. ඊට පස්සේ සල්ලි දීලා ඇවිල්ලා ආයෙත් ඔයාලට සල්ලි ගෙවන්න වෙනවා. ඒක නිසා හොඳට හොයලා බලලා රෂියාව වලට එනකොට එන්න අනිත් රටවල් වලටත් එහෙමයි හැම රටකටම යනකොට අපි හොඳට හොයලා බලන්න ඕනේ. නැත්තම් අපි ඇත්තටම අසරණ වෙනවා. අපේ ජීවිතේ වෙන්න පුළුවන් උපරිම යටට වැටෙනවා. ඒක නිසා අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. channel එක බලන්න හැමෝටම යවන්න. මොකද මේකේ තියෙන්නේ ඔයාලට ඇත්තටම ගන්න දේවල් ටිකක් තියෙන්නේ. මොකද පම්පෝරි නෑ මොකුත් නෑ. අදාළ දේවල් ටික විතරයි තියෙන්නේ. channel එක subscribe කරලා support එකක් දෙන්න. මේක ඉස්සරහට අරයන්න. අපි හැමෝම ලංකාවෙන් ඉන්න හැමෝටම මේ කතන්දරේ කියමු. එමුණොත් හරි පිරිසක් එයි. වුමනාව තියෙන පිරිසක් එයි. හරි විදියට දැනගෙන එයි. එමුණොත් ඇත්තටම ගැටලුවක් නෑ. ඒක නිසා මේ channel එක subscribe කරලා support එකක් දෙන්න, like කරලා share කරලා හැමෝම අතර මේක බෙදා ගන්න. අනිත් අලුත් වීඩියෝ එකකින් අපි එන හම්බෙමු.